ස්වයං රැකියාවක් ඇටියට මෙහුම් කර්මාන්තය කරගෙන යනවා. මම ඇත්තටම දැන් අවුරුදු 20ක් විතර මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මට මේ විදියට කරගෙන යනවට ඇත්තටම DRO එකේ මිස්ලා ඇවිල්ලා මට උදව් කරන්න කතා කරා. මට ලෝන් එකක් දෙන්නම් කිව්වා. මම ඇත්තටම ඒකට සතුටු වෙලා මට ඒ ගන්න කැමති වුණා. ඊට පස්සේ මට ඉක්මනටම ලෝන් එක පාස් කරලා දුන්නා. ඒ මිස්ලා ඇත්තටම මගේ ව්‍යාපාරය දියුණු කරගන්න තමයි උදව් කරේ. මම මේ වෙනකොට ඇත්තටම හොඳ දියුණු තත්යකට ගත්තා. මේ මිස්ලා මට ගොඩක්ම උදව් කරපු නිසා ඒගොල්ලන්ගේ උදව්වෙන් මම දැනට ව්‍යාපාරයේ දියුණු තත්යකට ගෙන අරගෙන තියෙන්නේ. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ මිස්ලා මම DRO ආයතනය ගොඩක් ඉක්මනින්ම මට මේ උදව්ව කරාට මගේ ව්‍යාපාරය කරගෙන යන්න මම සතුටු වෙනවා. වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ මිස්ලාට. මම අම්පාර නගරේ ව්‍යාපාර ශාස්ත්‍රයේ නියැලෙන ව්‍යාපාරික මහත්මයෙක්. නම ජේ ප්‍රියන්තගුරුගේ මගේ සුපර් මාකට් එක JP සුපර් සෙන්ටර්. ඉතින් මට මගේ ව්‍යාපාරය කරගෙන යන්න මගේ මූල්‍ය ශක්තියට වගේ මගේ මූල්‍ය ශක්තියට තවත් සහයෝගයක් ලැබුණා DRO ඉන්වෙස්ට්මන්ට් ඒ ආයතනයෙන්. ඒගොල්ලන්ගෙන් මට මූල්‍ය පහසුකමක් ලැබුණා මේ ව්‍යාපාරය තවදුරටත් මේට වැඩිය හොඳට කරගෙන යන්න. ඉතින් ව්‍යාපාර ශාස්ත්‍රයේ අනිත් අයටත් මම කියන්නේ තමන් ඉන්න තැනට වඩා ටිකක් පියවරක් හරි ඉදිරියට යන්න පුළුවන් DRO ඉන්වෙස්ට්මන්ට් ආයතනය සමග සහ සම්බන්ධ වුණොත්. ඉතින් විශේෂයෙන්ම ස්තුතියක් කරන්න ඕනේ DRO ඉන්වෙස්ට්මන්ට් ආයතනයට මට ලබා දුන්න මේ මූල්‍ය සහයෝගයට. ඔවුන් නිසා තමයි මේ ව්‍යාපාරය මේ තාක් දුරට ගෙනල්ලා ඉදිරියටත් හොඳ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි. මගේ නම EW දයානි සෝමලතා. මම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යෙදී සිටින වීරගොඩ ජනපදයේ DRO ඉන්වෙස්ට්මන්ට් ආයතනය මගින් මට සහනදායී පොලියකට මට ණය මුදලක් ලබා දුන්නා. අවම ලියකියල යටතේ එම මුදල ලබා දුන්නේ මම එම ආයතනයට සහ එම ආයතනයේ වැඩ කරන කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙම ණය මුදල ලබා දීම සම්බන්ධව. මම ප්‍රසන්න රණසිංහ DRO ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ විදිහට සේවය කරන්නේ. DRO ඉන්වෙස්ට්මන්ට් ආයතනය කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ නවීකරණ මූල්‍යකරණ විදිහට හඳුන්වන විරුද්ධාවල ලැබුව සහ ඩිජිටල් ලෝක විප්ලවය විදිහට අපි හඳුන්වන මූල්‍ය ආයතනයක්. ඉතින් ලංකාව පුරා ශාඛා 30කින් සමන්විත හොඳ මූල්‍ය සේවාවන් සපයන ආයතනයේ විදිහට ජනතා ප්‍රසාදයට පාත් වුණා පහුගිය සම්මාන රාත්‍රීන් උළෙලවල් දෙකදී ඒෂියා මෙඩිකල් ඇවෝඩ් එකේදී අපි හොඳම මූල්‍ය ආයතනයේ විදිහටත් ඒ වගේම හොඳම සංවර්ධන මූල්‍ය ආයතනයේ විදිහටත් හොඳම පාරිභෝගිකයාට සේවා සපයන්නා විදිහටත් හොඳම ආයෝජන සමාගම විදිහටත් වසරේ ව්‍යවසායකින් හට හොඳම මූල්‍ය පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතන විදිහට අපි සම්මානට පාත් වුණා පසුගිය අයිකොනික් ඇවෝඩ් සම්මානවලදී. ඉතින් ඒ වගේම අපේ මෙම සම්මාන ප්‍රාප්ත වීම කියන්නේ අපගේ හොඳ ඉතා කාර්යශූරිය දැනුමින් පෝෂණය වූ තාක්ෂණයෙන් දියුණු වූ මූල්‍ය ආයතනයක් ඉන්න මූල්‍ය ආයතන සේවය කරන සේවක මණ්ඩලයක් සහ ඉහළ කළමනාකාරීත්වයක් දුරදක්නා අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටින මූල්‍ය ආයතනයක් විදිහට මේ ආයතනය අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපගේ මේ DRO ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය ආයතනයෙන් සමාජයට ඉතා සමාජ සේවයන් රසක් අපි සිදු කරන ලබනවා. පාසල් ළමුන්හට පොත්පත් ලබා දීම, ඒ වගේම පරිසරය සුරකින්න වගේ සහ ආගම සිද්ධාස්ථානවලට අපි දායකත්වය ශක්තිය දායකත්වයක් අපි ලබා දෙනවා. ඉතින් මා ආරාධනා කරනවා අපගේ පාරිභෝගික ජනතාවට එන්න අපහා එක්වන්න, ඔබටත් ව්‍යාපාරයක් පටන් ගන්න, ඔබගේ මූල්‍ය දියුණුව ලබා ගන්න අපහා එක්ව මේ ගමන යන්න එන්න මම ආරාධනා කරනවා. නැවතත් අපහා එක්වන්න මේ රට දියුණු කරන්න. මම නිරංජන් වර්ණසූරිය DRO ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් අධ්‍යක්ෂක ශාඛා මෙහෙයුම්. ඇත්තටම පහුගිය කාලය තුළ රටේ පැවති ආර්ථික අපහසුතාව මත අපගේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ ලෙස ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න බැරුව අඩාල වෙලා ඔවුන්ගේ ව්‍යාපාර වැසෙන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි අප සම්මූල්‍ය සමාගමක් විදිහට ඔවුන්ගේ ආර්ථිකය දිරිමත් කිරීම උදෙසාම අප ආයතනය මගින් ව්‍යාපාර ණය විශේෂ ණය පහසුකම් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒකදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන ජොයින්ට් වෙන්චර් ෆයිනෑන්ස් කියන මූල්‍ය පහසුකම. මේම පහසුකම දැනට
ලංකාව තුළ කිසිම මූල්‍ය සමාගමක් සිදු නොකරන අප ආයතනය විසින්ම පමණක් කරන මූල්‍ය පහසුකමක්. මේකෙදී තම ව්‍යාපාරයේ වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය කරන ප්‍රාග්ධනය නැතිවිටකදී අප ආයතනත් එක්ක ඒකාබද්ධ වී ඔහුගේ ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම උදෙසා එම ප්‍රාග්ධනයට අදාළ මූල්‍ය පහසුකම අප ආයතනයෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම අපගේ ව්‍යාපාර සම්බන්ධ විශේෂ පුහුණුවක් සහ ඒ පිළිබඳ දැනුමක් තියෙන නිලධාරී පිරිසක් ඉන්න නිසා ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් ඒ ශේෂත්‍රය තුළ ඉදිරියට ගෙන යාම සඳහා අප විසින් ඔවුන්ට අවශ්‍ය කර මූල්‍ය පහසුකම් වගේම දැනුම ඊට අවශ්‍ය කරන වෙළඳපොළ හඳුන්වාදීමේ හැකියාවත් ඒ වගේම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ගත්තම බොහෝ වෙලාවට ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාවක් දැනට ශේෂත්‍රය තුළ නෑ. ඒ වගේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම උදෙසා අපගේ සුළු ව්‍යාපාරික ණයක්‍රමයක් තියෙනවා. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳ යෝජනාව අපි වෙත ඉදිරිපත් කරලා එම ව්‍යාපාරය පටන් ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන ප්‍රාග්ධනය අප විසින් සපයා දෙනු ලබනවා. මේ සියලු දේ සිදු කරනු ලබන්නේ අප රට තුළ සුළු හා මධ්‍ය පරිමාණ කියන ව්‍යවසායකයන් දිරිමත් කරමින් රට ආර්ථිකයට අප ආයතනයක් විදිහට මහඟු පහසුකමක් ලබා දීම උදෙසා. ඒ වගේම අපි මූල්‍ය ආයතනයක් විදිහට පොලිසි සින්නක්කර සහ කල්බද පහසුකම් hire purchase leasing කියන මූල්‍ය පහසුකමත් අප ආයතනය තුළින් අපගේ රටේ ප්‍රජාවට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී අප ආයතනයේ තියෙන විශේෂත්වය ඉතාම අවම ලියකියවිලි සහ අවම ගාස්තුවක් තමන්ට අවශ්‍ය කරන ණය පහසුකම ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි මෙහිදී බොහෝ ලෙස බලාපොරොත්තු වෙනවා අපගේ ආර්ථිකයට දායක වන සමහරක් සමාගම් විසින් පහසුකම් සපයන්නේ නැති අපගේ ආර්ථිකයට දායක වන උපකරණ සහ රථවාහන වලට මේ යටතේ ණය ලබා ගැනීමේ පහසුකම තියෙනවා. මෙහිදී ඇති විශේෂ පහසුකම් වන්නේ අවම ලියකියවිලි සහ කෙටි කාලයක් තුළදී එම පහසුකම ඔවුන් වෙත ළඟා කර ගැනීමේ ඇති හැකියාව. මම නිශාදි ජයතිලක ඩීරෝ ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අම්පාර ශාඛා කළමනාකරු. අපගේ තවත් සේවාවක් වන රන්ණය සේවාව මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ රන් භාණ්ඩවලට ගන්නා උකස් සේවාවට ඉහළ අත්තිකාරම් මුදලක් සහ කඩිනම් සේවාවක් ලබා දීමට. ඒ වගේම අපගේ තවත් සේවාවක් තියෙනවා අනිකුත් සේවාවන් හා සසඳනකොට අපගේ තියෙන සුවිශේෂත්වය වන්නේ අපි තෝරා ගන්නා රන් භාණ්ඩයන් සඳහා එම රන් භාණ්ඩ වෙන්දේසි කිරීමක් සිදු නොකරනවා. ඒ වගේම රන් භාණ්ඩ සඳහා අතේ තියෙන මුදලක් ගෙවලා එම රන් භාණ්ඩ වෙන්දේසියෙන් අයින් කරගන්න පුළුවන්. මම ආරාධනා කරනවා සියලුම දෙනාට මෙම සේවාව අත්විඳින ලෙස. මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුද්ධාවලිය ලැබූ මූල්‍ය ශේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජබෙන ඩියාරෝ ඉන්වෙස්ට්මන්ට් සමාගමක්